ආයුබෝවන් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් මගේ husband ගේ ගෙදර අපි ළඟදී ගියා. ඒ ගිහිල්ලා ඉතින් garden එකට අලුතෙන් පැල වර්ග එකතු කරගත්තා. කියන්නේ කලින් හිටවල තිබිච්ච ඒවා අපි හිතුවා බිමින් හිටවුව garden එකට අලංකාරයක් එයි කියලා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. ඉතින් මේ හිටව ගන්න හදන්නේ මගුල් කරද පැලයක්. මේ පැලෙත් ඉතින් අනිත් මගුල් කරදවල වගේම සුදු පාට මල් පිපෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඇත්තේ ඔයාලා ඒ ගෙවල් වලත් ඇති. ඉතින් හරිම ලස්සනයි. මේ garden එකට මේ පැල දෙකක් ඉස්සරහින් හිටව ගත්තාම ඉතින් අපි පැල දෙකක් ගෙනාවා ඉස්සරහින් හිටව ගන්න ලස්සන හින්දා. ඉතින් මේ විදියට එක පැලයක් හිටව ගත්තා. ඉතින් දැන් මේ හිටව ගන්න හදන්නේ රෙඩ් පාම් පැලයක්. ඉතින් ඒකෙත් ඉතින් පැල ගොඩක් දාලා තිබ්බා. ඉතින් පොඩි පොන්ටි එක තමයි තිබ්බේ. ඉතින් අපි හිතුවා මේකත් බිමින් හිටව ගත්තොත් හොඳයි කියලා. මොකද ඉතින් රෙඩ් පාම් කියන්නේ ඉතින් සාමාන්‍ය ලොකුවට ටිකක් හැදෙනවා. ඒක ඉතින් garden එකට අලංකාරයක් ගේන හින්දා ඉස්සරහින් හිටව ගත්තොත් හොඳයි කියලා හිතුවා. ඉතින් මේ විදිහට තමයි ඒ පැලෙත් බිමින් හිටව ගන්න. ඉතින් මේ හැම දෙයකම ඉතින් මට උදව් කරන්නේ මගේ හස්බන්ඩ් තමයි. ඉතින් හලාවත ගෙදර යනවනේ. ඉතින් එයාත් එක්ක තමයි ඉතින් අපි යන්නේ. ඉතින් එයා ඉතින් අද නිවාඩු හින්දා එයාත් එක්ක එකතු වෙලා ඉතින් මේ විදිහට garden එක ලස්සන කරගන්න හිතුවා. ඉතින් ඔයාලට පේනව නේද? ඉතින් මේ විදිහට තමයි අපි රෙඩ් පාම් පැලෙත් හිටව ගත්තේ බිමින්. ඉතින් ඒකේ චූටි පැල ගොඩක් දාලා තිබ්බා. මේ තියෙන්නේ තව පැල දෙකක්. තව මේ වගේම තව පැලයක් තියෙනවා. මේ වගේම පොන්ටි එක දාලා. ඉතින් ඒ පැලේ අර දල්ල රතු එක ඒක ඉතින් ලස්සනට බිමින් හිටවලා ලස්සනට කැපුවාම ඉතින් හරිම අලංකාරයක් තමයි garden එකට ගේන්නේ. ඉතින් ඒකත් ඉතින් බිමින් හිටව ගත්තොත් හොඳයි කියලා හිතුණ හින්දා ඒ පැලෙත් දැන් බිමින් හිටව ගන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට අපි මේ පැලෙත් බිම හිටව ගත්තා. මගේ වීඩියෝ එක හොඳ නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා කියලා ඉතින් මම ඔයාලගේ ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ පැත්තේ වැටායනේ අපි හිටවගෙන ඉවරයි. රෙඩ් පාම් පැලේ, මගුල් කරද පැලේ, දල්ල රතු පාට ඒ පැලේ හිටවගෙන ඉවරයි. දැන් වැටින් මෙහා පැත්තේ තමයි හිටව ගන්න හදන්නේ. ඉතින් මේ පැත්තේ අපි ඉස්සෙල්ලාම හිටව ගන්න. එහා පැත්තේ ඉස්සෙල්ලාම හිටව ගත්තේ මගුල් කරද පැලයක් ඉඳලා මේ පැත්තේ මගුල් කරද පැලයක් තමයි හිටව ගන්න හදන්නේ. ඉතින් ඔයාලට පේනව නේද කහ පාට ලාකොළ පාට කියන්නේ ඉතින් ගෙවල් ඉස්සරහට ඉතින් ගොඩක් අලංකාරයක් වගේම වාසනාවක් ගේනවා කියලා තමයි ඉතින් කියන්නේ. ඉතින් ඒ හින්දා තමයි ඉතින් මේ පැල දෙක ගේ ඉස්සරහින් හිටව ගන්න හිතුවේ. මේ විදියට අනිත් පැත්තේ මක් කරද පැලේ හිටව ගත්තා. දැන් හිටව දණ්ඩලතු පාට අනිත් පැලේ තමයි දැන් මේ හිටව ගන්න හදන්නේ. මේවා ඉතින් පොඩ්ඩිගේ දාලා තිබුණා. ඉතින් සාමාන්‍ය තරමට ලොකු වෙලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මේවා ඉතින් බිම හිටවලා සාමාන්‍ය ප්‍රමාණයට ඇදුනට පස්සේ කැපුවාම garden එකට ඉතින් ලොකු අලංකාරයක් ගේනවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්සරහට මම පෙන්නන්න කැලේඩියම් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න මම හිතුවා. ඉතින් ඔහොම ඉන්නකෝ ඉතින් ඔයාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා. ඉතින් මේ තියෙන්නේ ඇන්තෝරියම්. ඉතින් ඇන්තෝරියම් වල ඇන්තෝරියම් ටිකක් සවුත් වෙලා තිබ්බා. දැන් ඉතින් ආයේ හැදීගෙන එනවා. ඉතින් මේකේ නම් ඉතින් පැල දෙක තුනක් ඇවිල්ලා තිබ්බා. මලුත් පිපිලා. ඉතින් වර්ග 4-5ක්ම තියෙනවා. ඉතින්
ඔයාලට පේනවනේ දැන් තමයි ඉතින් ඒවා සාමාන්‍ය තත්ත්වයට ඇදීගෙන ඉන්නේ. මේ තියෙන මගේ හස්බන්ඩ් ගෙනාව රෝස් පැලයක්. ඒක ඉතින් ගොඩාක් මල් හැදෙනවා. ඉතින් හස්බන්ඩ්ගේ අම්මා තමයි ඉතින් මේවා ඉතින් බලාගන්නේ ආදරේ. ඉතින් ඒවට වතුර දාලා පොහොර දාලා ඒව බලාගන්නේ හස්බන්ඩ්ගේ අම්මා තමයි. ඔයාලට මතකනේ කලින් වීඩියෝ එකේදී මම බෙදාගත්තා සැරේත් මුගලන් පැල. ඒකේ මේ පාඩයක් දෙන පොහොරට තමයි තිබ්බේ. ඉතින් තවත් රෝස වර්ගයක්. මේ රෝස් වල බයි කලර් එක ඒකත් හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් එක්ක මම කලින් වීඩියෝ එකේදී බෙදාගත්ත ඔයාලට මතකයි නේද? මේකේ මල මැරුණාම මැරිද්දි පැලෙත් මැරෙනවා. ඉතින් මේක ඉතින් ගොඩක් ඉතින් පැලෙනවා. ඔයාලා එකේ නම දන්නවනම් මට කමෙන්ට් කරන්න. මේ ඉතින් අර කුපි වර්ගයක් ඒකේ කටුමැතුව ඒකේ මොකක් හරි බඩ් කරලා මොනවා හරි එහෙම දෙයක් තමයි මේ තියෙන කැරේටි මම ඔයාලත් එක්ක ඔයාලට කිව්වේ කලින් වීඩියෝ එකේදී මම පෙන්නන්නම් කියලා. ඉතින් ඒකේ වර්ග ඉතින් ගොඩාක් තියෙනවා. දැන් ඉතින් හොඳට හැදිලා තියෙනවා. ඔයාලට පේනව නේද? පාට ගොඩක් වර්ග තියෙනවා. ඩිසයින් වර්ග තියෙනවා. ඉතින් හරිම ලස්සනක් තමයි ගාඩන් එකට ගිහින් ඉතින් මේ වගේ විවිධ මල් වර්ග වලින් ගාඩන් එක හැඩ කරගත්තාම ඉතින් දවස මල් වලින් පටන් ගත්තාම ඇත්තටම ඒ දවස හරිම ලස්සනයි. ඉතින් මේ විදිහට තමයි ඉතින් අපේ ගාඩන් එක මල් වලින් හැඩ වෙලා තියෙන්නේ. මේ තියෙන ගාඩන් එකේ තියෙන විශේෂ ඵලයක් වෙරළු. ඉතින් මේ වෙරළු ගහේ අපි මේ පාරේ යද්දී ගැට හැදිලා තිබ්බා. මම හිතුවා ඉතින් ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. ඉතින් අපේ ගාඩන් එකට අලංකාරයෙන් කියන වෙරළු ගහ. ඉතින් මේ විදිහට තමයි ගාඩන් එකට අලුතින් පැල එකතු කරගත්තේ. ගාඩන් එකේ පැල ලස්සනට හැදිලා තියෙනවා. ඒක බෙදා ගන්න හිතුවේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා මම ඉතින් ඉල්ලනවා. නැවත වීඩියෝ එකකින් හම්බෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.